අනක අද්දගේ කලාවාර අපිට විඳින්න. කලාපරයන්නේ ජීවිතයේ ජීවත් වීමට වැදගත් වෙන්නේ නැහැ. එතකොට ඔයාගේ ප්‍රේක්ෂකයා එන ප්‍රේක්ෂකයා නෙමෙයි මාස 3ක් 4ක් යනකොට. ඔහුට ජීවිත අවබෝධය ලැබෙන්න පටන් ගන්නවා. ඒ ජීවිතේ ඔහුගේ විස්තර තියෙන ජීවන අරගලේ ඔහු ඊට වැඩි දියුණු කරගන්නවා. අවබෝධයෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ජීවිතය අතාරින්නේ ජීවිත විනාශ ගන්නවා. මගේ වන්ද කාලේ විද්‍යාලයට කියලා විවිධ ප්‍රශ්න තියෙනවා හිටියා. මේක එකක් කියන ඔබේ වෙනවා. අපි අහන ප්‍රශ්න දෙකක් තමයි මට යතුරු කතා එන්නේ තමයි මම ඉවර කරන්න හිතුවේ. ඉස්ලාමෙන් ළමයි විවිධ වෘත්තිකයන් ආවස්. සුදන්ස්ලාම නෙවෙයි ඉතින්. අනේක තමයි වඩුකුරුළු කූඩුව කලාකෘතියක්ද නැද්ද? පරිසදේ බීලුවගෙන අහන්නේ ඉස්සෙල්ලා. අපි කොළඹ හතේ මිනිස්සු ට්‍රිප් ගියාම වඩුකුරුළු කූඩුවකට ගිහම බහැලා කඩාගෙන ඇවිල්ලා කොළඹ හතේ ගෙවල් වල එල්ලන්නේ. ආර්ට් වර්ක් එකක්ද නැද්ද? මම ඩීල් කළා. ආර්ට් වර්ක් එකක්. ආර්ට් වර්ක් එකක් නම් මෙතිනිය ඒ වඩුකුරුල්ලට අද වෙනකන් ඒකට ඇනෙක්ස් එකක්වත් හදාගන්න බැරි වුණේ ඇයි? ඉතිහාසයේ මුල ඉඳන්ම ඒ කූඩුව ඒම ආද. පරිකල්පනයක් නෑ. ඔය උත්තරේ අපිට දුන්නේ. පස්සේ තමයි පිට කරගන්නේ. මොකද ඒව සංජානනීය ලක්ෂණ කියන්නේ ඉන්ස්ටින්ක්ට්ස් කියලා සංජානනීය. ලෙකුඩක් කරනවා. ඒ ආගේ අවශ්‍යතාවය. කපුටක් කවදාවත් ලස්සන කුඩක් හදන්න බෑ. ඒ උගේ වැඩේට හදාගන්න. මෙතන ආර්ට් වර්ක් එකක් නොවෙන්නේ පරිකල්පනයක් නැති. සංජානනීය දේවල් ආර්ට් නෙවෙයි. අපි තමයි දන්නේ මේ හරි ලස්සනයි. ඒ ලස්සන කියන්නේ අපේ තියෙන කලාවදන්නේ. කඳු වැටියක් හරි ලස්සනයි. කඳු වැටි නිර්මාණයක් නෙවෙයි කාගේ. සබාධාමයේ දේවල් තමයි. සබාධාම නෙවෙයි ආර්ට් කියන්නේ. සබාධාම දිහා බලන ඇහැ. බඩු ලස්සනයි. කූඩුව ආර්ට් වර්ක් එකක් නෙවෙයි. අපි ආර්ට්. ඈත කඳු වැටිසේ නැමී ගිය ඇගේ නීල උත්පල නයන කියලා සේකර ලියන්නේ කඳු වැටි. එහා යාත් අපි තමයි. ලස්සන ගෑණියගේ ඇයි බැම වගේ තමයි මේ කඳු වැටි නෙවෙයි. ඒ අපේ කලාත්මක දෘෂ්ටි සබාධාම වෙන වෙන්න ඕනේ කියලා කන්දක් හදාගන්නේ. සබාධාම ප්‍රතිනිර්මාණය කියන්නේ ආර්ට්. ඒක දෙවෙනි එක මම කියන්නේ ඒක ආර්ට් අපි යූස් කරන්න පුළුවන් මේ ප්‍රේක්ෂකයෝ හදන වැඩේදී සමහර සයිකොලොජිකල් ඒක ලස්සන ළමෙක් ආවත් මීඩියා ස්කූල් එකේ නිශ්ශබ්දයි විශේෂ වෙලි මොනවද ලියලා දෙන්න කියලා කොටක් ගන්න ලේන. ටිකක් ධනවත් පවුලක ළමෙක් පේන්නේ. කොළඹ අන්දස අපි අහන ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්න කීපයක් තියෙනවා මේ ආර්ට් සෙන්ස් හදන්න. හඳ මොන පාටද? හඳ මොන පාටද? දැන් මේක අහපු ගමන් ටග්ගාලා මේ ඕන අවුලකට මට හිතලා නෑ මේ හඳ මොන පාටද කියලා. ඉතින් හඳ බලන්න අපි යනවා හඳට පිස්සු ගගා ඉන්නවා. ඉතින් පුළුවන් ද නිශ්චිත පාටක් කියන්න. හඳ මොන පාටද? අද බලනවා නේද? ඇයි මේ හරියට ආරඩන්නේ? බලන්න වැඩි හඳ මොන පාටද කියලා කියන්නේ. හඳ බලනවා පොඩි කාන්දම්. ආවේ කියලා කිව්වා. ඇයි ඒකට? සමහර දේවල් ගැන කියන්න දෙනවාට ඒක ගැලපෙන්නේ මම ඔයාලට උත්තරේ දෙන්නේ. මෙහෙම නේද සමහර දේවල් නිශ්චිතව කියන්න බෑ. එතකොට අපි ආර්ට් පැත්තෙන් කියන්නේ අපි හඳ කහ පාටයි සුදු පාටයි රන් තැටියක් කියලා කියනනේ. මම කාලේ සමහර ළමයි කියනවා කහ පාටයි මම අහනකොට ගුණදාස කවුරුගේ පිස්සුද දම් පාට කියලා සඳ පායන කපුගේ අවුල් දෙපොට්ට. අපි අපේ ඇහෙන් අපිට කියන්නේ සඳ ඔබේ සඳ වත ඔබට කවුරුද කියලා නැද්ද ඔබ සඳ වත වගේ කියලා තියෙනවා. නේද? අනේ වගේ ඒක උපමා කරනවා. දැන් ඔබ නාස ආයතනෙක එක්කෙනකින් හවන මොකක් කියන්නේ? වෙනම කතන්දරයක් නෑ කියන්නේ. නේද? ඉතින් අපි කොහොමද මේක කාල්පනිකව ගන්නේ? අපේ පරිකල්පන ලෝකයේදී තමයි ආර්ට් එක. ඔක ගන්න පුළුවන් හොඳ දෙයක් ඔය පරිසරත් කතා කරන ආර්ට් සෙන්ස් එක හදන්න ඕනේ පොඩි අමු තැන් වලින් එන්නේ. පොඩි මොන්ටිසෝරි තැන් වලින් පටන් ගන්න.
ටික යනවා. කාට උඩින් ආතර ගේන්න එපා. ඒ නිසා අව탁සේරු කළා උන් යනවා යන්නේ. එතකොට ඒකට අපි කියනවා උගන්වනකොට අපි කතා කරන කියන්නේ ආර්ට්වලදී නිර්මාණයේදී අවශ්‍යම කාරණා ගෝල්ඩන් රූල් කියලා කියන එකට නිරීක්ෂණය සහ පරිකල්පන. සිනමා කෘතියක් වාදයක් ඉංග්‍රීසියෙන් ඔබ්සර්වේෂන් ඇන්ඩ් ඉමේජිනේෂන්. ඉමේජින් කරනවා කියන්නේ පරිකල්පනය. ඔබ්සර්වේෂන් කියන්නේ නිරීක්ෂණය. දැන් අපි දැන් උළු බස් ස්ටෑන්ඩ් එකක් දිහා බලන්න. බස් ස්ටෑන්ඩ් එක අපි උළු මේ මම මේ ශාලාව නෙවෙයි බලන්නේ. උළු රූපය. සිනමාවේදී මේක නිරීක්ෂණය කරන්න අපේ ක්‍රම කීපයක් තියෙනවා. සිනමාවේදී නම් අපි ක්ලෝස් අප් වෙනවා. එතකොට මට පේනවා අපේ මේ සහෝදරයාගේ ටී-ෂර්ට් එකේ තියෙන අර මොකද්ද අකුරක් තියෙනවා. ඉතින් මට දැන් පේන්නේ ටීවී වගේක් තියෙනවා. ක්ලෝස් කරලා. බස් ස්ටෑන්ඩ් එකේ මම බලන් ඉන්නකොට මට ඕනනම් කවුරුහරි දිහා නිරීක්ෂණය කරලා මම උඩ ලං වෙනවා. මනසින් ලං වෙනවා. උදේන් බලනකොට එයා තනියම කතා කරනවා. තනියම hina වෙනවා. ලෝකේ මිනිස්සු ඔක්කොම එක වගේ ඉපදුනාට කවුරුත් අපි සමාන නැහැ. මනසින් හදවතින් තියෙන සමානකම් මනුෂ්‍යත්වයේ සමානකම් මිසක ඇවිදින්නේ වෙනස්. අත වරන්නේ වෙනස්. දැන් ගිහින් බලන්නේදී කන්නේරකට බලන්න අනිත් එක්කන කොහොමද යන්නේ ළඟ එක්ක. එක්ක මුමුණනවා. බස් යන්නේ මිනිස්සු කියලා ගහනවා. එක්ක මොනවා හරි විවිධ දේවල්. දැන් අද සමාජේ නම් ඔක්කොම ෆෝන් එක කණේ තියාගෙන මේක අපේ ශරීරයේ අංගයක් වෙලා ඒ ළඟට යනකොට පේනවා. දුක්ඛම ගැලවිලා පරිසමේ හිලා නිරීක්ෂණය කරන නම් ආත් කරන්න රස විඳින ඉස්සෙල්ලාම නිරීක්ෂණය කරනවා. මොනම කලාත්මක නිරීක්ෂණය. ඊට පස්සේ පරිකල්පනය කරනවා. ඒ කියන්නේ හිතන්න නිර්මාණාත්මක පරිකල්පන. ওই දෙක තමයි ගෝල්ඩන් රූල්ස් කියන එක ක්‍රියේටිවිටි ගන්නකොට. අර මං කියන්නේ කාරණේ අර ලස්සන වලට අඳ ගැන කියන්නේ ඔක්කොම දුන්නේ එපා. 15ක් වගේ ඉන්නේ. මට ළමයි නෑ සල්ලි ගෙවලා එන්නේ. ඒක තමයි එක එක දීලා තිබ්බා. මේ ළමයා වෙලා තිබ්බා. හඳ කළු පාටයි. මගේ ඇඟේ හිරු ඇතුලේ. කියන්නත් බෑනේ නැත්නම්. කියන්නත් බෑනේ. කියන්නේ ළමයිගේ මුල නම් විතරයි අහලා තියෙන්නේ. අපිට පර්සනල් දේවල් ඕනේ නෑ. දැන් මේක කොහොමද මම ඩිස්කස් කරන්නේ මෙතන? මට තේරෙනවා මෙයාගේ පොඩි මානසික කරදරයක් තියෙනවා. එහෙම ගන්න පුළුවන්. උත්තරේ අපි දන්නේ. ඇයි හඳ කළු පාටයි? ලොකු සමාජ වෛරය තමන් සමග සහ සමාජයත් එක්ක තිබිච්ච ගමනේ. ඊපස්සේ මට හරි බය හිතුණා. සමහර ළමයි ඉතින් අපිට පොඩි chance එකක් ගන්න තිබ්බ දැනක්ද අපි ගත්තේ නැති කියලා පසුත වෙන්න ඕනේ. මට එහෙම එකක් දැකලා තේරෙන්න කියන්නේ. මම සුයිසයිඩ් කරගත්තා. ඒක මට බේර ගන්න තිබ්බා. චර අවධානය කියන්නේ මම මේක ගැන බය වෙලා ගිහිල්ලා මම මැනේජ්මන්ට් එකට කිව්වා. යා මෙහෙම උත්තරය දුන්නා පොඩ්ඩක් හොයලා බලන්න. මාස ගන්න පස්සේ ළමයි ආවේ නැහැ. දිවිනසාගත්තෙත් නැහැ දෙයින් වීදී. මට ඊට පස්සේ දුන්න අරගොල්ලෝ මට කියන්න පුළුවන් දේවල් ටිකක් කිව්වා. එයා ගෙදර ඇතුලේ විශාල ප්‍රශ්නයකට මැදිහත් වෙලා ඉන්න ගෑනු ළමයි. ඒක යන්න වෙනවා. නීතිමය පැත්තෙන් උඩට යන්න වෙන ප්‍රශ්නයක්. එයාගේ වෛරය තමයි ප්‍රකාශ කරේ හඳ කළු පාටයි. අපි නිරීක්ෂණය කරනවා නම් ඔන්නෝගේ පොඩි තැන් වලින් අල්ල ගන්නවා. පරිසද වගේ සාමූහික වැඩවලදී මේ දැනුම හරි අවශ්‍යයි. චිත්‍රපටයම ගැන කතා කරලා වැඩක් නැහැ. චිත්‍රපටයකට කොහොමද ඇලුම් කරන්නේ? Tamanට ඇලුම් නැති පුද්ගලෙක්. කලාව මොකටද ඒගොල්ලෝ? ඔන්න ඔය දෙක බැලන්ස් කරන්නේ. පරිසදහා කෙනෙකුගේ ජීවිතේ ගොඩනගන්න පුළුවන්. දැක්ම ගොඩනගන්න පුළුවන්. රස විඳින ගොඩනගන්න. ඒ තුනම ඒකාබද්ධව තමයි චරිත හදන්න පුළුවන්. මගේ අත්දැකීම් හැටියට. අම්මාට ගලන්න එපා එන විශ්වවිද්‍යාලයට ගිහලා සෞන්දර්යයට ගිහිල්ලා න්‍යායාත්මකව එහෙම දිගට අවුරුදු 5ක් 6ක් කියනවා. ඒකේ සමහර පාඨමාලා අවුරුදු 7යි. පොලන්තේ චිත්‍රපටි පාඨමාලාව අවුරුදු 7යි. තරුණයෙක් ගියාම උන් නාට්‍ය වෙලා තමයි එන්නේ. ඒකට මෙහෙ ගන්නේ. ඒව අපු කෙනෙක් හිටියා. ඉතින් මම ඉස්ලාම් චෙකෝස්ලෝවාකියාවේ ස්කෝලර්ෂිප් එකක් කරන් ගිහලා අනිත් අද ෆිල්ම් ඔක්කොම ෆේලි. අපිට තිරනාටක පාඨමාලාව ඉස්සෙල්ලාම 80 පළවෙනි පාඨමාලාව හොඳ ගුරුවරයෙක්. උඩටම ගන්නවා.
ඉතින් චෙක් කාන්තාවක් බඳගත්තයි ෆිල්ම් කරන්න බෑ. ෆිල්ම් හදන්න න්‍යායාත්මකව දාන්න. හදන්න බෑ. ඒක ගැටලුවක් තියෙනවා. ඉතින් අවසාන වශයෙන් ළමාරයි මම කිව්වේ නිකන් හිතලා බලන්න කාරණා ටිකක්. මම ෆිල්ම් ගැන ලොකු දේවල් කිව්වේ නෑ. චිත්‍රපටි කියනම එකක් පෙන්වන්න ආවා ඒක පෙන්වන්නෙත් නෑ. ඔය ඉවරයක් නෑ ඊට පස්සේ. ෆිල්ම් කියන්නේ සාගරයක්. සමහර දාට දවසට කොරෝනා කාලේ මම ෆිල්ම් 5-6 බලනවා. උදේට මතක් කරනවා 5ක් පැටලෙනවා. එහෙම වෙලක් නෑ. ඒක තණ්හාවට බලන්න බෑ. එකක් බැලුවා ඒක හිතුවම ඒක මතකේ තියෙන්නේ ඕනේ නැත්නම් අපි ඒක ඩිලීට් කරලා දානවා. ෆිල්ම් බලලා ඉවර කරන්න බෑ. ආත්ම ගානක් ඕනේ. ලෝකේ තියෙන සිනමා කෘති බලන්න. සාහිත්‍ය කියවන්න මේක ආත්මය තුළ බෑ. ලෝක සාහිත්‍යයේ හොඳ මේවා ටික සිලෙක්ට් කරලා බලන්න. සිනමාවෙත් ඒක තමයි. ඒක නැත්තම් ඉවරයි. ඉතින් ළමයින්ට පටන් ගන්නකොට අර වගේ ජපාන්, ඉරාන්, ජපානෙත් හොඳයි. නමුත් ඉරාන්, ඉතාලියන්, රෂියා වලින් පටන් ගන්න මේ පස්සේ වුණ අපි උදව් කරන්න ඕල් ගන්න මොකද දන්නවා මට කතා කරන්න මම කියන්නේ මේ ෆිනිෂ් පෙන්නන්න කියලා ජීවිතේට ළමයෙක්ට අමතක වෙන්නේ නැහැ හොඳ ෆිල්ම් එකක් පොඩි කාලේ බැලුවොත් එතරම් ඩබල් ප්‍රොමෝෂන් එකක් ඇවිල්ලා ඉන්නේ රසෙ මට පර්සනල් එක්ස්පීරියන්ස් මම පොඩි කාලේ නුවර රීගල් සිනමා හලේ තිබ්බ මම ඒකට ඉස්කෝලේ යන්න පටන් ගත්තා විතරයි වගේ මට හිතෙන්නේ නැත්ද දන්නේ නැහැ මගේ මාමා කෙනෙක් අරන් ගියා රීගල් එකේ තිබ්බ රෂියන් ළමා චිත්‍රපට වලට චිත්‍රපටයක් බලන්න මට මුකුත් මතක නැහැ එකක් මතකයි ඒ ළමයා එයා උපත් ළමෙක් එයා ඩ්‍රම් එකක් හම්බුනා එයා ඒ ඩ්‍රම් එක ප්ලේ කරන්න ඉගෙන ගන්නවා ඒ ගමට යකෙක් එනවා ඒ යකා ගම විනාශ කරනවා මේ හරි සිම්බොලික් හරි සංකේතාත්මකයි ඒක ළමා චිත්‍රපට නෝ යකා මේ ඩ්‍රම් එකට බයයි මේ ළමයා ඩ්‍රම් එක ගහනකොට යකා නගිනවා ගහනවා මේ ඩ්‍රම් එක ගහන ගිහලා යකාව ගමෙන් එලවලා ගඟිනුත් එකලා දාලා ඒ ළමයා ගම බේරගන්නවා මම මේ ආයෙනුවත් හරියට දිගට දන්නේ නැති කාලේ බැලුවා අදටත් මට මවා ගන්න ළමයාගේ මූණයි යක්ෂයාගේ මූණයි මට මවා ගන්න පුළුවන් කලර් ෆිල්ම් එක මගේ පළවෙනි සිනමැටික් එක්ස්පීරියන්ස් එක කොච්චර වටිනේ පොඩි ඉන්පුට් නෑනේ අපි මේවා එහෙම හොඳ දෙයක් දුන්නාම ගාලා ඒක තැම්පත් වෙනවා හරි ලේසි ෆවුන්ඩේෂන් එක හොඳ නම් ගන්න උඩ ඒකට අදාළ නැහැ බුද්ධලද සොරපොරද කොහෙද නුවරද පොඩි ළමයි ඔයාගෙත් ඔය ප්‍රේක්ෂක පොඩි තමයි බලලා නැත්තම් මොනවද ආඩ් දන්නේ නැත්තම් පොඩි තමයි ඒකලා තිමි ගන්න පුළුවන් ඉතින් මම